පහුගිය දවසක ගෙවුන ලස්සන ඉරිදාවක් තමයි ඔන්න ඔයාලා මේ දකින්නේ. බබාලා දෙන්නම ඉස්කූල් නර්සරි යන නිසා සතියේ දවස් 5ම පාන්දර ඇහැරිලා සෙනසුරාදා ඉරිදා තමයි ඔන්න ටිකක් එළිය වැටෙනකල් නිදා ගන්න තියෙන දවස. ඒ නිසා වෙනදට වඩා වැඩිපුර පැය එකහමාරක් වගේ නිදාගෙන උදේ 6:00මාරත් 7ත් අතර කාලය තුල අවදි වෙලා තමයි මේ ලස්සන ඉරිදාවද මම පටන් ගත්තේ. සුපුරුදු විදිහට ගෙදර හැමෝගෙම බඩකට පුරවන රාජකාරිය ඉටු කරලා ඊට පස්සේ මම පටන් ගත්තේ ඊයේ පිළිවෙලට ලියාගත්ත ටු-ඩූ ලිස්ට් එකේ විදිහට අද දවසේ මගේ වැඩ කටයුතු ටික පටන් ගන්න. ලිස්ට් එකේ විදිහට අද උදේම මම බබාලගේ යුනිෆෝම් ටික සෝදලා අවුවට දාගන්නවා. හවස මම ඒ ඔක්කොම මැදලා කරලා තියාගන්න ඕන නිසා. උදේම ඒ ටික සෝදලා දාගත්තම ඒ ටික වේල ගන්න මට පුළුවන්නේ. ගොඩක් දවස්වලට සිකුරාදට තමයි මම රෙදි සෝදන වැඩේ කරන්නේ. ඒත් මේ සිකුරාදා මට විශේෂ වැඩ කීපයක්ම තිබ්බ නිසා ඒක මට කරගන්න බැරි වුණා. ඉතින් ඒ නිසා අද උදේම ඒ වැඩේ කරනවා කියලා මම හිතාගත්තා. රෙදි ටික සෝදලා ඒ ටික එකින් එක ගසලා කරලා රෙදි රැක් එකට දාලා ඊට පස්සේ මම හදන්නේ අද මට කරන්න තියෙන අනිත් වැඩේට යන්න. ඉතින් ඒ තමයි අපේ මේ වැරෙන්ඩා එක සෝද ගන්න එක. අපේ පොඩ්ඩෝ දෙන්නත් දොරකඩට වෙලා වාඩි වෙලා බලාගෙන ඉන්න අතරේ මම වැරෙන්ඩා එක ඉක්මනින්ම අතු ගාගෙන ඊට පස්සේ වතුර බටෙන් වතුර ටිකක් අල්ලලා වැරෙන්ඩා එක සෝදන්න පටන් ගත්තා. ඉතින් මේ වෙනකොට වෙනස් වෙලා තියෙන ජීවන රටාවත් එක්ක සතියේ දවස් 5 ගොඩක් කාර්යබහුල විදියට තමයි ගත වෙන්නේ. ෂොප් එකේ වැඩ කටයුතු, බබාලගේ වැඩ කටයුතු, ඔන්ලයින් බිස්නස් එක, ගෙදර වැඩ මේ හැමදේම සතියේ දවස් 5ෙම බැලන්ස් එකේ කරගෙන සෙනසුරාදා දවස තමයි මම ෆ්‍රී එකේ ඉන්න තියාගෙන ඉන්න දවස. ඉතින් ගොඩක් වෙලාවට එදාට මම අපේ මහගෙදර යන එක තමයි කරන්නේ. ඔන්න ඊට පස්සේ උදා වෙන ඉරිදා දවස මට ගෙදර වැඩ වගේම අලුත් සතියට සූදානම් වෙන්න වගේම ඉරිදා දවසෙත් මම ටිකක් නිදහසේ කාලය ගෙවන්න ටයිම් එක කොහොම හරි හදා ගන්නවා. වැඩ ගොඩක් කරන ගමන් මගේ ආදරණීයන් වෙනුවෙන් කාලය දෙන්නත් එයාලව සතුටු කරන්නත් මම අමතක නම් කරන්නේ නැහැ. ඉරිදා දවස මේ විදිහට වැඩ ගොඩාක් කරගන්න රහස ගැනත් අද බ්ලොග් එකෙන් මම ඔයාලට කියනවා. දිගටම එකතු වෙලා ඉන්නකෝ. ඔන්න ඉතින් වැරෙන්ඩා එකත් අතු ගාලා සෝදලා පිරිසිදු කරලා ඊළඟට මම හදන්නේ මට තියෙන ඊළඟ වැඩේ බලලා කරගන්න. ඉතින් මට ඊළඟට කරන්න තියෙන්නේ අපේ බාත් รู ම් එක සෝද ගන්න වැඩේ. බාත් รู ම් එකේ කොමඩ් එක වගේම වෝල් එකේ ටයිල් ටික මම සතියේ දවස්වල මට ඉඩු ලැබුණු විදිහට ටික ටික කරලා තියාගත්ත නිසා ඔන්න මට අද කරන්න තියෙන්නේ සින්ක් එකයි ෆ්ලෝ ටයිල් ටිකයි ක්ලීන් කරගන්න වැඩේ. ඉතින් ඒ නිසා ඒකත් හරිම ඉක්මනින් මම ඉවර කරලා රැක් එකෙන් අරගත්ත රෙදි ටිකක් තිබ්බා. ඒ ටිකත් නවලා අල්මාරියට දාගන්න තියෙනවා. ඉතින් ඊළඟට මම ඒ වැඩේ පටන් ගත්තා. සාමාන්‍යයෙන් අපිට වැඩිපුර වැඩ කරන්න තියෙනවා කියලා අපි දන්න දවසට අනිවාර්යයෙන්ම ඒ වැඩ ටික ඉතුරු කරගන්නේ නැතුව ඔක්කොම ඉවර වෙන්න කරගෙන අපිටත් නිදහසේ ඉන්න ඉඩක් හදාගෙන අපේ ආදරණීයන්ටත් කාලයක් දෙන්න තරම් කාලය කළමනාකරණය කරගන්න නම් අනිවාර්යයෙන්ම අපිට ඒ දවසේ කරන්න තියෙන වැඩ ගැන අවබෝධයක් වගේම වැඩ පෙළ ගැස්මක් අපි හදාගන්න ඕන. ඉතින් ඒ වගේම තමයි වැඩ ටික පටන් ගන්න කලින් හෝ පටන් අරගෙන කරගෙන යන අතරතුර වැඩේ ගැන අවධානයෙන් අපි ඉන්න ඕන. කරන වැඩේ අවධානයෙන් කරන්න ඕන. ගොඩක් වෙලාවට අපිට වැඩ කරන්න ගියාම වැඩේ කරනවට වඩා අනවශ්‍ය වැඩවලට තමයි වැඩියෙන්ම කාලය ගත වෙන්නේ. ඉතින් ඒකට හොඳම උදාහරණය තමයි වැඩක් පටන් ගන්න කලින් හෝ කරන අතරේ ෆෝන් එකට ගියොත් අපි දන්නේම නැතුව ලොකු කාලයක් අපිට ඒකට වැය වෙනවා. නිකමට හරි සෝෂල් මීඩියා පැත්තට ගියොත් ඉතින් දන්නේම නැහැ ලොකු ටයිම් එකක් අපතේ යනවා. ඉතින් ඒ නිසා හොඳට මතක තියාගන්න ඕන දේ තමයි වැඩ ටික ඉවර වෙනකන් අනවශ්‍ය විදිහට කාලය අපතේ යවන එකෙන් වළකින්න ඕන. ටීවී එකේ යන වැඩසටහන් බලන ගමන් වැඩ කරන්න යන එක මේකටත් හොඳ නිදසුනක්. කවුරු හරි කෙනෙක් එක්ක කතාවට වැටෙන එක මේ වගේ ඉතින් ගොඩාක් හේතු නිසා අපිට කරන වැඩේ හරිම වෙලාවට ඉවර කරගන්න බැරි වෙනවා.
මම නම් ඉතින් මේ වගේ වෙලාවට කරන්නේ වැඩ ටික ලිස්ට් එකක් ලියලා ඒ ටික එකින් එක ඉක්මනින් අඩු කාලෙකින් ඉවර කරගෙන ඊට පස්සේ ඉතුරු වෙන වෙලාවේ නිදහසේ මම ආස දෙයක් බලන්න සෝෂල් මීඩියා වල ඉන්න එහෙම නැත්නම් මට නිදහස්ව විවේකීව ඉන්න යොදා ගන්න එක. මොකද ඔළුවේ වැඩ ගොඩාක් තියාගෙන ඒ දේවල් වලට කාලය දෙනවට වඩා වැඩ ටික ඔක්කොම ඉවර කරලා ඔළුව මනස නිදහසේ තියාගෙන කාලය ගන්න එකට තමයි මම ගොඩාක්ම ආස. ඒ වගේම අනිත් වැදගත්ම දේ තමයි මේ කරන වැඩත් ලේසි වෙන්න සතියේ දවස්වල මට පුළුවන් විදිහට වැඩ ටික කොටස් වශයෙන් කරලා තියාගන්න නිසා ඉරිදට මට කරන්න තියෙන වැඩ ගොඩාක් අඩු වෙනවා. ඉතින් පුළුවන් වෙලාවට කාර්යබහුල සතියේ වුණත් පුංචි පුංචි වැඩ කොටස් කරන එකෙන් ඉරිදට කරන්න තියෙන වැඩ ටික අඩු වෙන එකෙන් තමයි ඉක්මනින්ම වැඩ ටික කරගෙන අලුත් සතියට ලෑස්ති වෙලා මං වෙනුවෙනුත් පවුලේ අය වෙනුවෙනුත් වෙන් වුණ ලස්සන ඉරිදාවක් මම ගත කරන්නේ. ඔන්න ඉතින් කතාවෙන් කතාව රෙදි ටික නවාගෙන ඒ ටික අල්මාරියට දාලා ඊට පස්සේ ඉතින් අද පවුලේ අය සතුටු වෙන දේවල් මම කරන දවස නිසා එයාලට බොන්න රසම රස බීම ටිකක් මම හදලා දුන්නා. ඉතින් බීම එක හදන්න කලින් මම අල ටිකක් තැඹෙන්න තියාගත්තා. අද එයාලා වෙනුවෙන් කෑමක් හදන්නත් මම හිතාගෙන ඉන්න නිසා. ඉතින් ඒකට ඕන කරන අල ටික තැඹෙන්න තියාගෙන තමයි අපේ ගෙදර තිබ්බ පැණි දොඩම් ගෙඩි ටිකක් මිරිකලා අරගෙන රසම රස බීම එකක් හදාගත්තේ. ඉතින් අල ටික තැඹෙන අතරේ රසම රස බීම වීදුරුවක රස බලලා පොඩ්ඩ දෙන්නත් ආසාවෙන් ඒක රස බලන විදිහ බලාගෙන සතුටු වෙලා ඊට පස්සේ මම තැඹුණ අල ටික ටිකක් නිවෙන්න ඇරලා ඉක්මනින්ම අපේ තේ බොන තේ හදන කෝප ටික වගේම කේතලය සෝදලා පිරිසිදු කරන වැඩේ කරන්න පටන් ගත්තා. මම නම් මගේ කිචන් එකේ තියෙන පිඟන් කෝප්ප අවපැහැවෙනවට පොඩ්ඩක්වත් කැමති නෑ. ඒවා ලස්සනට දිලිසි තියෙනකොට තමයි මට ආසාවෙන් සතුටින් වැඩ කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා මම කොහොම හරි ලොකු වෙලාවක් යන්නේ නැති මෙන්න මේ පුංචි වැඩේ කොහොම හරි කරගන්නවා. ඉතින් මේ වගේ පුංචි වෙලාවකින් කරන්න පුළුවන් වැඩත් ගොඩක් වෙලාවට ගොඩක් ගෘහණියන් කරගන්නේ නැතුව මගහරින එකෙන් තමයි නොදැනීම කිචන් එක අපිලිවෙල වෙන්නේ. ඒ වැඩෙත් ඉතින් ඉවර කරලා සෝදගත්ත භාජන ටික වතුර බේරෙන්න නවලා තියලා ඊළඟට මම නිවුන අලවලට හදාගත්ත පොලොස් ටිකක් එකතු කරලා ඒ ටික හොඳට මික්ස් කරගෙන මේ සූදානම් වෙන්නේ පොලොස් වලින් රසම රස කට්ලට් ටිකක් හදලා ගෙදර හැමෝම එක්ක රස බලලා මේ ලස්සන ඉරිදාව තවත් සතුටින් පුරවන්න. අපේ පොඩ දෙන්නත් සෙල්ලම් කරන අතරේ ඉක්මනින්ම ලස්සනට රවුමට කට්ලට් බෝල ටික හදාගෙන ඒ ටික ඊට පස්සේ මම හොඳට රැප් කරලා ඊට පස්සේ ඒ වෙලාවෙම ඒ ටික බැදලා අරගෙන ලස්සන කට්ලට් පිඟානක් හදාගත්තා. ඉතින් අපේ පොඩ දෙන්නටත් රස විඳින්න දීලා මාත් රස බලලා හස්බන්ඩ් ආවහම එයාට දෙන්න එයාගේ කොටසත් අයින් කරලා අද මේ ලස්සන ඉරිදා දවස හරිම සතුටින් කාලය ගත කරා. ඉතින් දැන් මට දවල් වරුවේ පුංචි විවේකී කාලයක් ගත කරලා හවස් අරුවේ ඉතින් බබාලගේ යුනිෆෝම් ටික මැදලා හෙට උයන ඒවා ටික වගේම සතියටම ඕන කරන ලුණු සුදු ලුණු ටික ලෑස්ති කරගන්න පුංචි පැයක දෙකක වගේ කාලයක් තමයි ඉතින් යන්නේ. ඉතින් ඒ වැඩ ටිකත් කරගෙන ඉරිදා දවසේ මට කරන්න තියෙන අනිකුත් වැඩ ටිකත් කරගෙන බබාලා එක්කත් කාලය ගත කරලා රසම රස කෑම එකත් රස බලලා මං වෙනුවනුත් පුංචි වෙලාවක් දෙන්න ඔන්න අද මට පුළුවන් වුණා. ඉතින් එහෙනම් අද vlog එක මම මෙතනින් නතර කරනවා. තවත් ලස්සන දවසක ලස්සන vlog එකක් අරගෙන ඉක්මනින් එනකල් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. ගිහින් එන්නම්.